hellotv.lk event plus අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ වත්තල Pegasus hotel එකට. ඉතින් අපේ හයිඩ්‍රාමිනි සීතාවගේ යාළුවොත් එක්ක සතුටු වෙන විනෝද වෙන ගමන් මේ කතා කරන්න හදන්නේ එදා මෙදා තුර ලංකාවේ ජනප්‍රියම තරුවක් එක්ක. ඒ අපේ සුදත් අයියා. සුදත් නාවලගේ. ඉතින් කියන්නකො මේ දවස්වල ජීවිතේ මාල්ද? ඉතින් මේ දවස්වල අපි ගෲප් එකේ DVD එකක් කරන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ අලුත් වෙනසක් සම්ප්‍රාප්ත. පොස්ටික් ඩ්‍රම් සෙට් එක. ඉලෙක්ට්‍රොනික and පොස්ටික් දෙක මික්ස් කරලා ඩ්‍රම් සෙට් එකක්. දාලා තමයි ෂෝස් වලින් ඊපස්සේ ඒකම DVD එකක් අලුත් CD සිංහවත් කරලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා අම්මා කෙනෙක් නේ. ඔව්. තාත්තා තරහ එනවනේ. ඒ හින්දා දෙමව්පියෝ අම්මයි තාත්තයි දෙන්නම කෙනෙක්. මිල කරන්න බෑ අපේ මව්පියෝ දෙදෙනා කියලා සිංහවත් කරුවා. දැන් අපි කැමති ඒ ගීතේ කොටසක් හරි අහන්න පුළුවන්කම තියෙනවා. මිල කරන්න බෑ අපේ මව්පියෝ දෙදෙනා හැම කරදර ඔවුන් විඳලා මට සැප දුන්නා. දැනගෙන හෝ නොදැනීමෙන් වරදක් සිදු වීන මට සමාවෙන්න ආදර අම්මේ. දැනගෙන හෝ නොදැනීමෙන් වරදක් සිදු වීන මට සමාවෙන්න ආදර තාත්තේ. අන්නේමයි ඒක කොරස්. කොහොම ලස්සනයි මං හිතන්නේ ලංකාවේ ජනප්‍රියම හිට් එකක් වෙයි. මං හිතන්නේ තාම සින්දුව අවුට් කරලා නැහැ. ඉදිරියේදී අපිට ඒක helloradio.lk වෙබ්සයිට් එකේ ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඒ වගේම තමයි මුලින්ම කියන්න ඕනේ මුල්ම වතාවට තමයි සුදත් අයියා අපිට මේ පණිවිඩය කිව්වේ. කිසිම දැනක මේ සිද්ධිය දන්නේ නැහැ. ඉතින් ඔන්න ඉස්සල්ලාම සුදත් නාවලගේ අතට සම්ප්‍රදාය සංගීත කණ්ඩායමෙන් තමයි මෙන්න මේ ගීතය ප්‍රථම වතාවට ඔයාට අහන්න දුන්නේ. ඉතින් ඉදිරියේදීත් අපි hellotv.lk වෙබ්සයිට් එක ඒ වගේම helloradio.lk වෙබ්සයිට් එකත් එක්කම සුදත් අයියාගේ අලුත්ම විස්තර අලුත්ම ගොසිප් දැනගන්න ඕන අවස්ථාවක් වෙනවා. හරි අද දවසේදී අපි මේ බීච් එකට වෙලා රෙස්ට් එකේ කතා කරන්නේ සුදත් අයියත් එක්ක. දැන් මෙච්චර කාලයකට සංගීත ශ්‍රේෂ්ඨයේ ගීත ආවා. කොච්චර කිව්වත් අපේ මේ channel එක කොයි රේඩියෝ channel එකෙත් ප්ලේ කරන්නේ සම්ප්ලාස් ක්වොලිටි එකේ සින්දු. ඉතින් ඇත්තම කතාව කිව්වොත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. හැබැයි මේ සින්දු මික්ස් කරලා තියෙන්නේ කවුද? සුදත් නාවලගේ කියන දැවැන්ත චරිතය. ඇත්ත. ඔව්. මල්ලි ඉස්සෙල්ලාම දැන් අපි 1997 තමයි ඔය ප්‍රියා සූරියසේනගේ කැසට් එක ගහුවේ. එතකොට මේ වගේ තාක්ෂණයක් තිබුණේ නැහැ. 4 track. 4 track machine එකක් තිබුණා. ඊට පස්සේ ටික ඒ කියන්නේ ඒ 4 track එකේ ගහන ගාම 8 track machine එක ස්කූල් එක. 8 track 8යි තියෙන්නේ. එතකොට ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවානේ 10ක් 12ක්. ඔව්. tracks 8ට ගහන්නත් ඕන. voice දාගන්න tracks තියෙන්නත් ඕන. ඊට පස්සේ අපි drums මික්ස් කරලා ට්‍රැක් දෙකකට ගන්නවා. ගිටාර් ලීඩ් ඇන්ඩ් රිද්ම් එක ට්‍රැක් දෙකකට ගන්නවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි ට්‍රැක්ස් 8 මික්ස් කරගත්තේ. ඔය ප්‍රියා සූරියසේනගේ කැසට්ස් දෙකයි විල්ටන් මල්වරච්චිගේ මුල් කැසට්ස් දෙකයි කල්දේරාගේ කැසට් ටූරි කල්දේරාගේ කැසට් එකයි ට්‍රැක් 8 මික්ස් කරේ. ඊට පස්සේ ටික දවසකින් ආවා tracks 8 machines ADAT කියලා machine එකක් ආවා. video tape එක ගන්න පුළුවන්. ඒක ඒ machine එකක් ගත්තා අපි. ඊට පස්සේ ඒක digital. ඔව්. ඒකෙන් ඒක දැන් මදි වෙනවා මේ non stop එකක් වගේ ගන්න ගත්තොත් එක මේ ගායකයන් කීප දෙනෙක්ගේ voices වෙනම ගන්න ඕන tracks එක. ඔව්. ඊට පස්සේ අපි that machines දෙකක් couple කරලා 16 tracks වෙන්න හදලා තමයි ගත්තේ. ඉතින් ඔය ආකාරයෙන් ඉස්සල්ලාම ස්ටුඩියෝ එකක් ගෙදර දැම්මේ මම. කියන්නේ සන්ෆ්ලවර් ස්ටුඩියෝ එක නීලලා ගෙදර උඩ කට්ටිය හදුවා 97. හෝම් ස්ටුඩියෝ පටන් ගත්තේ එහෙමයි. ඉතින් මේ මං හිතන්නේ මේ ගොඩක් මහන්සි වෙලා ගොඩක් කැපකිරීම කරලා තියෙන්නේ මේ ගීත පටිගත කරන්න. අද අපි ඔය ගොඩක් ආසාවෙන් රස විඳින ගීත නිර්මාණය වුණේ ඒහකට. දැන් මේ මහන්සි වෙලා ඒ ගහපු ට්‍රැක් ටික සුදත් අයියේ තාමත් මේ කොයිතරම් සංගීත ශෛලීන් ආවත් ඒ සම්ප්ලවර්ස් තියෙන ක්වොලිටි එක ගන්න අමාරුයි. මම හිතන්නේ ඒ මික්සින් එක ගන්න බෑ. ඉතින් මම හිතන්නේ මේ ඒ කාලේ ඒ තිබ්බ තාක්ෂණයත් එක්ක ගත්ත උපරිම ප්‍රයෝජනය අද වෙනකොට තාක්ෂණයෙන් ගන්නවද? ඒ කාලේ තිබිච්ච ක්වොලිටි එක අද තාක්ෂණයෙන් ගන්න අමාරුයි. ඔව්. මොකද අද ඩිජිටල් වෙනකොට මේ අර ඇනලොග් ටේප්ස් වලට වදින ක්වොලිටි එක එන්නේ නැහැ. ඒක
සමහර මේ waves මේ සමහර frequency drop වෙලා තමයි යන්නේ digital එකට ඒක. හදලා තියෙන්නේ එහෙම. ඉතින් මම හරියට බැලුවොත් කැසට් 250ක් වගේ මික්ස් කරලා තියෙනවා. ඒ සන්ෆ්ලවර් ගහලා තියෙන කැසට් 250ක් විතර ඒ ආටිස්ට්ලයි. ඉතින් මම ඇත්තටම පොඩි කාලේ ඉඳන් මම බොබ් මාලිගේ සින්දු තමයි අහලා තියෙන්නේ. මට ඒ ටෝන් එක තමයි ගානේ තියෙන්නේ රෙගේ ස්ටයිල් එක. ඒ විදිහට තමයි මම මේ සවුන්ඩ් සේරම අරගෙන තියෙන්නේ. කියන්නේ ඩ්‍රම්ස් ස්නෑර් එක ඇහෙන්නේ ඒ විදිහට. ගිටාරයක් ඇහෙන්නේ ඒ විදිහට. බොබ් මාලිගේ ටෝන් වලට ළඟට තමයි අරන් තියෙන්නේ. දැන් ඔතනදී මතක් කරන්න ඕනේ non stop එකකුත් හැදුවා රෙගේ. ඔව්. ඒ කියන්නේ හැමෝම ආසාවෙන් ආපු දැන් අපි මේ පන්ච් බීට් එක යන සින්දු ටික අපි රෙගේ ගහුවා. ඔව්. ඒ කියන්නේ ඒ වෙනස ඉස්සරලාම කරේ සන්ෆ්ලවර්ස්. ඒකම දැන් තව මම හොයාගත්ත සිස්ටම් එකක් ඒ කියන්නේ යන දැන් ඇත්තටම දැන් ඩිජිටල් ටාක්ස් මේ මොනවාද කම්පියුටර් එකෙන් කරන එක අපි ඒ කාලේ ඇනලොග් ටේප් එකකට කරා. ඒ කියන්නේ ට්‍රැක්ස් දෙකකට සම්පූර්ණ ට්‍රැක් 14ම මික්ස් කරලා ට්‍රැක් දෙකකට එනවා. ඔව්. එතකොට අපිට ඕනෙලාක නවත්තලා මේ රෙකෝඩින් එක ආයෙ ගන්න. ආයෙ ගන්න පුළුවන්. අත්තක් දිගටම ගහගෙන යන්න එපා. එතකොට ආයේ අරක මෙතනට මේ වදින එකම ට්‍රැක් දෙකට රෙකෝඩ් වෙනවා ඒකේ. ඔව්. ඉතින් ඕනෙලාක නැවතුවා පහුවෙන්දට හරි ඇවිල්ලා එතන ඉඳන් ආයෙ ගහගෙන යනවා. තාක්ෂණයක් ඒ කාලේ හැදුවා. දැන් මම මෙහෙම කිව්වොත් ඔය ක්වොලිටි එකේම සාමාන්‍යයෙන් කැසට් පට කීයක් එක රයින් කරලා තියෙනවද? රෑට දෙකක් ගහලා තියෙනවා. කැසට් දෙකක්. ඒ කියන්නේ සින්දු ගත්තාම 32ක්. සින්දු 32ක්. ඒ කියන්නේ අද සින්දුවකට දවස් ගණන් මහන්සි වෙන එක. අපි සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එකේ අපි දෙපැත්තක් හදලා තියෙනවා. ඔය එක කට්ටියක් එක පැත්තක ගහනවා. කැසට් එකක් අනිත් කට්ටිය ඉතුරු ටික මේ පැත්තේ අනිත් පැත්තේ ගහනවා. දැන් මේ මම මෙහෙම ඇහුවොත් සුදත් අයියේ ඉස්සර වෙච්ච මහන්සිය දැන් සම්ප්‍රදාය සංගීත කණ්ඩායමින් ලැබෙනවා. ඉස්සර වෙච්ච මහන්සිය දැන් නෑ මං හිතන්නේ. දැන් ටිකක් ඒක එන්නේ ඒ කියන්නේ දැන් මම මෙහෙම දෙයක් කිව්වේ. දැන් ඉස්සර ওই වගේ එක රයින් මෙහෙම කැසට් දෙකක් ආව නම් ඇයි අද බැරි මොකද්ද බාධාව? ඔව් අද ඒකට හේතුව මේ අද ඒ කැසට් බිස්නස් එක වැටිලා. කැසට් සහ CD. කැසට් සහ CD යන්නේ නෑ. මොකද දැන් මේකට සිස්ටම් එකට ගියාම ඕන සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කෙනෙකුට සල්ලි දීලා CD එකක් ගන්න අවශ්‍ය නෑ. අනේ හින්දා මේ ගොඩක් දුරට අර බිස්නස් එක වැටිලා තියෙනවා. එතකොට ඒක ඇත්ත වශයෙන්ම ගොත් එකක්වත් වදින්නේ නැහැ. දැන් බලුවොත් කිසිම කෙනෙක්ගේ CD එකක් අවුට් වෙන්නේ නැහැ. කවුරු හරි ඉතින් අර තමුන්ගේ දෙයක් මේ එළියට දාගන්න ඕන කෙනා ගහලා දානවා මිසක් ඒක ආදායම් මාර්ගයක් වෙන විදිහට කරන්නේ සිද්ධ වෙන්නේ නැහැ දැන්. ඔව් දැන් මේ සුදත්තයි මම මෙහෙම ප්‍රශ්නයකට අහන්න ඕනේ. දැන් ජෝතිපාල ජෝතිපාල කලාකරුවගේ කැසට් කීපයක් නිකුත් වුණා. ඔව්. පොඩක් අපිට කියනවාද කොහොමද අලුත් නව රිද්මත් එක්ක මේ පරණ සංගීතය සහ ඔහුගේ කටහඬ එකතු කරේ කියලා? ඒකේ සමහර ඒවා අපි ඇත්තටම ඔහුගේ කැසට්ස් 20ක් විතර ඇවිල්ලා තියෙනවා. නමුත් ඇත්තටම අපි සන්ෆ්ලවර් බෑන්ඩ් එකේ කැසට් 3යි. ඊට පස්සේ හුඟක් අය අර අපේ නම් පාවිච්චි කරලා දාලා තිබුණා. ඉතින් පළවෙනි කැසට්ස් 3 විතරයි අපි ප්ලේ කරේ. ඒකේ සින්දු 10ක් විතර තිබුණා එයාගේ වොයිස් සෙපරේට් තියෙනවා. ඒකට අපි ප්ලේ කරගෙන ඒක දාලා හරියට ඉස්ලාම රොෂාන් අපි ඩ්‍රම්ස් ගේ රොෂාන්ට තිබුණා බාරදූර කාර්යයක්. මොකද අර ටෙම්පෝ එක වොයිස් එකට අදාළව ඉස්සෙල්ලා ගහන්න ඕන ඩ්‍රම්ස්. ඉතින් එයා ඉස්සෙල්ලා ඒක ගැහුවට පස්සේ අපිට ලේසි ඒක දිගේ දුවන්න තියෙන්නේ. ඉතින් එහෙම තමයි ඒව කරේ. ඊට පස්සේ සමහරවිට වොයිසස් තියෙන සින්දු ඒකටම ඒ විදිහටම ඩබ් කරලා අර වොයිස් එක එන වෙලාවට ඒ ට්‍රැක් එක චුට්ටක් උස්සනවා අනිත් වෙලාවට අපේ ට්‍රැක් එක උස්සනවා. ඒ විදිහට හරියට අර සද්දෙටම අපේ ඒවා කලියන්න හදලා තමයි දාලා තියෙන්නේ. දැන් ඇත්තටම අද 98ක් 97ක් විතරම අද අපේ සංගීත පැත්තෙන් ගත්තොත් උපරිම ක්වොලිටියෙන් තියෙන්නේ සන්ෆ්ලවර්ස් ගහපු ට්‍රැක්. එහෙම කිව්වොත් හරි. හරි ඉතින් ඒවත් ඇති නේ. දැන් එදා ඉඳන් ගායක ගායිකාවන්ගේ ගීත තියෙනවා සුවත්ත. එතකොට දැන් ගොඩක් දෙනෙක්ගේ චෝදනාවක් තිබ්බනේ මේ ටකට සංගීතයට මියුසික් දාලා ඉවරලා මේ පරණ ගීත විකෘති කරලා කියලා. මේ සම්ප්ලාව සින්දු ගහලා නිකන් මේ සවුත් වෙලා වගේ කියලා එහෙම චෝදනාවක් කලින් තිබුණා නේද? ඔව් ඒක තිබුණා. දැන් ඒක එහෙමනම්
දැන් නාලිකාවල එහෙමනම් අද වෙනකන් අදටත් ඒ අපි එදා ගහපුවා දාන්න ඕනේ නැහැ නේද? එතකොට කියන්නේ දැන් අයින් කරලා මියුසික් තියෙනවා නම් ඒව දාන්න එපා අරව ටික සේරම අයින් කරලා දාන්න. ඉතින් එහෙම එකක් නැහැ. අදටත් කොයි රේඩියෝ එක දැම්මත් අපි එදා ගහපුවා තාම යනවා. මොකද දන්නේ ඒකට හේතුව ඒකට හේතුව මං හිතන්නේ මේ සම්ප්ලාව සංගීත කණ්ඩායමේ තියෙන ක්වොලිටි එක එදා හිමිපෙත්තේ වගේම අදත් සදාකාලිකවම සම්ප්ලාව්ස් කියන නාමය සහ උදත් නාවලගේ නිල් වර්ණකුල සූරිය ඒ වගේම නෙල්සන් වාස් මේ ඇතුළු ටීම් එක තාමත් ජනතාවගේ තාමත් අපේ රසිකයන්ගේ හදවත් තුළ ඉන්නවා කියන එක මේකෙන් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ අද දවසේදී අපි විවේකීව කතා කරේ එදා ඉඳන් ආපු සංගීත ගමන ගැන සහ අද දවසේ කොහොමද සංගීතය තියෙන්නේ කියලා. දැන් එදා ලොකු වෙනසක් කරපු සම්ප්ලාව සංගීත කණ්ඩායමට ඉදිරියේදී වෙනසක් කරන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් දැන් සුදත් අය කිව්ව විදිහට එකෝස්ටික් සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයනොත් ඔන්න සම්ප්‍රදාය සංගීත කණ්ඩායම අලුත් වෙන්න යන්නේ. ඉතින් ඒ වෙනස මොකක්ද කියලා බලන්න අපි මග බලාගෙන ඉන්නවා. එහෙනම් අපි සම්ප්‍රදාය සංගීත කණ්ඩායමට සුදත් නාවල්ගේ කියන දැවැන්ත චරිතයට ඉදිරි ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා hellotv.lk අපේ ටීම් එක හැමෝම හදවතින්ම සුබ පතනවා. ඒ වගේම hellotv.lk එකට ඉදිරියටම යන්න කියලා හදවතින් පාරනවා. හරි. එහෙනම් ගොඩක් ස්තුතියි සුදත් අයියේ. අද දවසේ අපිත් එක්ක කතා බහ කරාට හෙට දවසේ තවත් අරුවක් එක්ක අපි මේ විදිහට සුඛදව කතා කරමු. Hello. Hello.